ගෝල්මෑන් ස්කෙච් කියන විදිහට AI තාක්ෂණය සහ ලෝකයේ පුරා රැකියා මිලියන 300ක අවදානමක් තියෙනවා. මේක නිකන් අලුත් අප්ඩේට් එකක් නෙමෙයි. මේක අපේ කියා එකේ තියෙන ලොකු හැරවුම් ලක්ෂය. අපි හැමෝම අහන ප්‍රශ්නේ මම ඉගෙන ගත්ත කෝඩින්, ග්‍රැෆික් ඩිසයින් නැත්නම් ඩේටා සයන්ස් ඉස්සරහට වැඩක් වෙන්නේ නැතිද? අපි අද කතා කරන්නේ බය වෙන්න නෙමෙයි. මේ රැල්ලෙන් ගොඩ යන්නේ කොහොමද කියලා. මොකද 2026 කියන්නේ AI chatbot වල ඉඳලා AI agent වලට මාරු වෙන අවුරුද්ද. ආයුබෝවන් යාළුවනේ. welcome back to my channel. අද අපි deep dive කරන්නේ AI සහ අනාගත රැකියාව වෙනදපොළ ගැන. ඉතින් ඔයා tech industry එකේ ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඕනේ. කෙලින්ම අපි දැන් කාරණේට වයිමු. දැනට ලෝකයේ තියෙන දේට අනුව වැඩිපුරම අවධානය තියෙන entry level එකවත් ආධුනික මට්ටමේ රැකියාව. ඉස්සර ජූනියර් ඩෙවලොපර් කෙනෙක් පැය ගාණකට big fish වැනි දැන් AI එකෙන් තප්පර ගණන් කරන්න පුළුවන්. මේක ඉතින් තේරුම ඔයාලා දන්නවනේ. ඒ කියන්නේ ඔයාලා දැන් හිතන කෝඩින් ඉවරයි. ඒ කියන එක නෙමෙයි. ඒකද නෑ. ඒකේ තේරුම නම් copy paste coders වලට තැනක් නැහැ කියන එක. Microsoft ලා කරපු සමීක්ෂණයක අනුව writing, coding සහ data entry වැනි දේවල් 90%කට වඩා AI වැඩ කරන්න පුළුවන් මට්ටමක දැන් තියෙනවා. හැබැයි මෙතන අපිට නොදන්න පැත්තක් තියෙනවා. 2026 දී අපි දකින්නේ ඒජන්ට්ලා AI වල නැගීම. ඒ කියන්නේ නිකම්ම chat කරලා උත්තර ගන්නවට වඩා AI එකට පුළුවන් සම්පූර්ණම ටාස්ක් එකක් තනියම කරන්න. උදාහරණයකට ඔයා මෙහෙම හිතන්නකෝ. ඔයාට පුළුවන් AI එකට කියන්න මේ ඇප් එක අතර ඩෙවලොප් කරන්න කියලා. ඒ කියන්නේ කෝඩ් එක ලියලා error check කරලා සර්විස් එක අප්ලෝඩ් කරන තැනටම එනවා. මේ නිසා ටෙක් ෆීල්ඩ් එක ගන්න මාකටර්ස් ලගේ ඉඳලා ආකිටෙක්චර්ලා බවට පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ කොච්චර වේගෙන් ටයිප් කරනවද කියන එක ඒක නෙමෙයි. ඔයා කොච්චර හොඳට සිස්ටම් එක ඩිසයින් කරනවද කියන එකයි වැදගත්. ඉතින් මම එහෙනම් ඉතින් අපි මොකද කරන්න කියන එක දැන් ඔයාලගේ ප්‍රශ්නේ ගයිස්. ඉතින් උත්තරය සරලයි. AI එක තරම් කරන්න එපා. AI වල ටීම් මෙම්බර් කෙනෙක් කරගන්න. ඉතින් ලෝක ආර්ථික සංසදය නැත්නම් WEF කියන විදියට අලුත් රැකියා මිලියන 97ක් ඇති වෙන නියමිතයි. ඒ කියන්නේ ඉතින් prompt engineering, human centric design කියන පැතිවල ලොකු ඉල්ලුමක් එනවා. ඔයා ඩෙවලොපර් කෙනෙක් නම් දැන්ම පුරුදු වෙන AI tools පාවිච්චි කරලා ඔයාගේ වැඩේ වේගවත් කරන්න. මොකද AI ඩෙවලොපර් කෙනෙක් සාමාන්‍ය ඩෙවලොපර් කෙනෙක්ට වඩා 10 ගුණයක මේක වේගය වැඩි කරන්න මේක හොඳම අවස්ථාවක්. ඉතින් අපි අවසාන වශයෙන් කියන්නේ AI තාක්ෂණ රැකියා නැති කරන්නේ නැහැ. නමුත් AI පාවිච්චි කරන්න දන්න කෙනා AI වල නොදන්න කෙනාගේ රැකියාව ගන්නවා කියන එක නම් අනිවාර්යයි. ඔයාලා මොකද හිතන්නේ AI වාගේ ෆීල්ඩ් එකට මොනවා වෙයිද කියලා පහින් කමෙන්ට් එකක් කරන්න. මේ වගේ ටෙක් වීඩියෝ දිගටම බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා අමතක කරන්න ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.